නෙල්සන් මැන්ඩෙලා 1980 දශකයේදී සිරගයක් තුළ මිය ගියා. හෝ මිත්‍රවරුනි. එතකොට 1994දී දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස නෙල්සන් මැන්ඩෙලා පත් වුණේ කොහොමද? ඉන්න අපි බලමු මැන්ඩෙලා මිය ගිය දවස. මිත්‍රවරුනි, අන්තර්ජාලයේ දිනය 2013 දෙසැම්බර් 5 විදියට දක්වනවා. එතකොට 1980 දශකයේදී මැන්ඩෙලා මියගේ කතාව මොකක්ද? අපි ආයෙත් බලමු මොකක්ද මේ පටලැවිල්ල කියලා. Nelson Mandela did not die in the 1980s. He was released from prison in 1990, became South Africa's first black president in 1994, and passed away in 2013, with the common false memory of his 1980s death being the origin of Mandela effect. මිත්‍රවරුනි, ඔබ සත්‍ය කියලා මතක තියාගෙන හිටපු දේ අසත්‍යක්ද? මොකක්ද මේ මැන්ඩෙලාචරණය කියන්නේ? එහෙනම් අද අපි කොලොසිමෙන් කතා කරමු මේ අමුතු මතක දෝෂය ගැන. ඩ්‍රැගන් කෝන් කියන්නේ අවුරුද්ධකට වරක් ඇමරිකාවේ ඇත්ලන්තා නගරේ පවත්වන ලොකු පොප් කල්චරල් ෆෙස්ටිවල් එකක්. මෙයට කොමික්ස්, මූවීස්, ගේමිං, සයන්ස් ෆික්ෂන් වගේ පැතිවලට අදාළ විවිධාකාර රසිකයින් එකතු වෙනවා. 2009 වර්ෂයේදී ඩ්‍රැගන් කෝන්හි කතාබහකට ඇමරිකානු පර්යේෂකවරියක් වූ ෆියෝනා බ්‍රූම් සහභාගී වුණා. ඒ කතාබහේදී ඇය අහඹු ලෙස කියනවා, මම හිතුවේ නෙල්සන් මැන්ඩෙලා 20 වන සියවසේ අගභාගයේදී හිරගෙදරදි මිය ගියා කියලා. ඔහුගේ අවමංගල්‍යයේ ප්‍රවෘත්ති සටහන්, දකුණු අප්‍රිකාවේ ශෝකය, නගරවල ඇති වූ සමහර කෝලහල සහ ඔහුගේ වැන්දඹුවගේ හෘදයාංගම කතාව සමගම මට ඒක පැහැදිලිවම මතකයි. ඒත් පසුව මම දැනගත්තේ මැන්ඩෙලා තවම ජීවත් වෙන බව. මම ප්‍රවෘත්තිවල යම් දෙයක් වැරදියට තේරුම් ගත්ත වෙන්න පුළුවන්. ඒ සමගම මෙයට පැමිණි එක් අයෙක්, ඔයාට විතරද? මටත් එවැනි මතකයක් තියෙනවා. මැන්ඩෙලා සිරගිය තුල මිය ගියා කියලා පිළිතුරු දුන්නා. ඒත් එක්කම තවත් බොහෝ දෙනාට එවැනි මතකයන් තියෙන බව ඔවුන් කියන්න පටන් ගත්තා. ෆියෝනා මේත් එක්කම ගල් ගැහිලා වගේ හිතනවා. ඇයි? මම හිතුවේ මේක මට විතරක් තිබුණු මතකයක් කියලා. අනිත් අයත් එකම වැරදි මතකයක හිර වුණේ කොහොමද? ඒ අවස්ථාවේ ෆියෝනා මෙය තනි පුද්ගල මතකයක් නොවන බවත්, බොහෝ දෙනාට ඇති එකම වැරදි මතකයක් බවත් තේරුම් ගන්නවා. මේ නිසාය වෙබ් අඩවියක් හරහා මිනිසුන්ගේ අමුතු මතක එකතු කරලා මේ සංසිද්ධිය ලෝකයට හඳුන්වා දීමට තීරණය කරනවා. ඒ අනුව 2010 වර්ෂයේදී අය mandelaeffect.com නමින් වෙබ් අඩවියක් නිර්මාණය කරනවා. මෙහිදී මිනිස්සුන්ට තමන්ට ඇති නිවැරදි නොවන මතක ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. මිත්‍රවරුනි, දැන් mandelaeffect.com නමින් මෙම මුල් වෙබ් අඩවිය පවතින්නේ නැහැ. නමුත් එහි අන්තර්ගතය සහ සංකල්පය දැන් WordPress හරහා ඔබට දැක ගන්නට පුළුවන්. මිත්‍රවරුනි, ෆියෝනාගේ වෙබ් අඩවියට අදහස් ගලාගෙනාවේ මැන්ඩෙලා ගැන විතරක් නෙවෙයි. මිනිසුන් තමන් හිටපු අමුතු වැරදි මතක සිය ගණන් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මිත්‍රවරුනි, මේවා පෞද්ගලික මෙමරි එරර්ස් නෙවෙයි. එකම වැරදි මතක පැටර්න්ස් මිනිස්සු ගොඩකට තිබුණා. මිනිස්සු එක්කල ජනප්‍රිය උදාහරණ කීපයක් දෙසට අපි දැන් අවධානය යොමු කරමු. මිත්‍රවරුනි, මේ දිස්වෙන්නේ සුප්‍රසිද්ධ මොනෝපෝලි ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය හා සංකේතය වන මොනෝපෝලි මිනිසා. බොහෝ දෙනාට මොනෝපෝලි මිනිසා මොනොක්ල් එහෙමත් නැත්නම් එකස් කාචයක් පළඳින බව මතකයි. නමුත් මිත්‍රවරුනි, සැබෑ චරිතයට එවැනි කාචයක් හෝ කණ්ණාඩියක් නැහැ. මිත්‍රවරුනි, පැරණි කාටූන් චරිතවල මතකයන් සමග ඇති වූ සංකලනයක් මෙයට බොහෝ විට හේතු වෙන්න පුළුවන් බවයි විද්වතුන්ගේ මතය. තවත් සුප්‍රසිද්ධ උදාහරණයක් විදියට බෙරන්ස්ටයින් බෙයර්ස් ළමා පොත් මාලාවේ අකුරු පටලවිල්ල ගන්න පුළුවන්. බොහෝ දෙනාට බෙරන්ස්ටන් බෙයර්ස් යන වචනේ TEIN ලෙස මතක, නමුත් සැබවින් මෙය TAIN වෙනවා. මෙනම් බොහෝ දෙනා අකුරුවලට වඩා ශබ්දය මතක තබා ගැනීම නිසා වෙන්න පුළුවන් බව බොහෝ දෙනාගේ අදහසයි. පොනොමෝන් සීරිස් එකේ පිකාචු කියන සත්වයා ඔබට මතක ඇති. බොහෝ දෙනාට පිකාචුගේ වලිගේ කළු තුඩක් ඇති බව මතකයි. නමුත් සැබවින්ම ඇත්තේ කහ පාට පමණයි. පිකාචුගේ කනේ ඇති කළු පාට කොටස නිසා එවැන්නක් හැඟෙන්න පුළුවන් බවයි විද්වතුන්ගේ අදහස. ඇමරිකානු රෙදි නිෂ්පාදන ආයතනයක් වන Fruit of the Loom හි ලෝගෝ එකේ පළතුරු වලට අමතරව පළතුරු බාස්කට් එකක් ඇති බව බොහෝ දෙනාට මතකයි. නමුත් සැබෑම ලෝගෝ එකේ එවැනි බාස්කට් එකක් අන්තර්ගත වෙන්නේ නැහැ. සුප්‍රසිද්ධ කිට් කැට් කියන බ්‍රෑන්ඩ් එකේ කිට් හා කැට් අතර කෙටි ඉරක් ඇති බව ලෝකේ බහුතරයකට මතකයි. නමුත් සැබවින්ම ඒ වචන දෙක අතර ඩෑෂ් එකක් ඇතුළත් වෙලා නැහැ. මිත්‍රවරුනි, කාටූන් සීරිස් එකක් වන ලුනී ටූන්ස් යන්නෙහි TUNES වෙනුවට බොහෝ දෙනාට මතක TOONS ලෙසයි. බොහෝ විට කාටූන්ස් යන්නෙන්නා හුරුව එයට හේතු විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. මිත්‍රවරුනි, මේ උදාහරණ ඔබට ටිකක් නොපුරුදු ඒවා වෙන්න පුළුවන්. මේවා ඒ කාලේ
සමාජ පද්ධතියට කාලයට හා ඒ ප්‍රදේශයට ගොඩක් සමීපතම ජනප්‍රියම සිද්ධීන් කිහිපයක්. මිත්‍රවරුනි මොලය කියන්නේ මතකය නිශ්චිතවම පටිගත කිරීමක් වගේ ගබඩා කරන රෙකෝඩිං ඩිවයිස් එකක් නෙවෙයි. ඒක ප්‍රතිසංස්කරණ පද්ධතියක්. අපේ මතකය සිදුවීම්, කරුණු, රූප, උපුටා ගැනීම්, අතීත අත්දැකීම්, අවස්ථා සම්බන්ධයන්, තර්කානුකූල සිතීම් වලට අනුව ගොඩනැගෙනවා. ඒ නිසා එකම සිදුවීමක් විවිධ අයගේ සිත් තුළ තරමක් වෙනස් මතකයන් ඇති කරනවා. අපි දැන් මේ පැහැදිලි කරගන්න මොලේ ප්‍රධාන යාන්ත්‍රණ කිහිපයක් භාවිතා කරමු. කන්ෆැබියුලේෂන්. අපිට සිදුවීමක් 100% මතක නැති වෙද්දී මොලය තාර්කික විස්තරය සොයාගෙන කතාව සම්පූර්ණ කරනවා. ඒක ඇත්තම මතකය කියලා ෆීල් වෙන තරම්ම තාත්වික මතකයක් ගොඩනගෙනවා. අපි දැන් මැන්ඩෙලාගේ සිදුවීම් උදාහරණයට ගත්තොත් මිනිස්සුන්ට මැන්ඩෙලා 1980 ගණන් වල හිරගෙදර හිටි බව මතකයි. ඒත් එතනින් එහාට විස්තරයක් මතක නැහැ. දැන් මේ ගැප් එක පුරවන්න ලොජිකල් ඩීටේල්ස් මතක් කරද්දී මැන්ඩෙලාගේ සමකාලීන ජාතික නායකයින් දේශපාලන කැළඹීම මැද මියගිය බව, ඒවායේ මරණ පුවත්, මාධ්‍ය ආවරණය, ශෝක සිදුවීම් වලට දාල මතකයේ ගැප් එක තාර්කිකව පුරවනවා. මැන්ඩෙලා 1980 ගණන් වල මියගිය බවට මතක බව මොලය මගින්ම අඟවනවා. කලෙක්ටිව් මෙමරියර. බොහෝ දෙනා එකම දේ කියද්දී මොලය හැමෝම හිතන දේ ඇත්ත කියලා ඇක්සෙප්ට් කරනවා. කවුරුත් හරි කියනවා නම් හරි ඇති කියලා මොලෙන්ම ෆීල් කරනවා. උදාහරණයක් විදියට අනිත් නායකයින්ගේ මරණවල විස්තරත් එක්කම මැන්ඩෙලා මිය ගිය බවට කාලයකට කලින් කියපු කතාවල මතකයන්ගෙන් අපේ මතකයට මැන්ඩෙලා මිය ගිය බවට සිහි කරවනවා. රයිමිං ඉෆෙක්ට්. මතකය ආවර්ජනය කරන්න කලින්ම මොලය ඉංගි දත්ත වගේ දේවල් රාමුවකට ගොනු කරලා මතකය ආවර්ජනය කරන්නත් කලින්ම කතාව ගොඩනගනවා. උදාහරණයක් විදියට 1980 ගණන් වල සියලුම නායකයින් වගේ සිරගෙදරදී මිය ගියා. රාමුවකට ගොනු කරාම ඒ කාලේ හිරේ හිටියනම් දැන් මැරිලා කියන පොදු සමීකරණයකට මනස මතක රැස් කරනවා. ඉතින් මැන්ඩෙලත් මිය ගිය බව පොදු රාමුවට අනුව මතකයේ විසින් කියන්න පටන් ගන්නවා. සෝස් කන්ෆියුෂන්. කාලයත් එක්ක විවිධාකාර සිදුවීම් වල මතකය ඉතිරි වෙලා ඒ දේ දැනගත්තු ප්‍රභවය අපිට අමතක වෙලා යනවා. එතකොට ප්‍රභවය කටකතාවක් වුණත් ඒ මතකය අපේම මතකයක් වගේ අපිට දැනෙන්න පටන් ගන්නවා. 1980 ගණන් වල මැන්ඩෙලා මිය ගියා කියලා කොහේදී හෝ ඇහුණා. ඒත් කොහොමද ඇහුනේ කියලා මතක නැති වුණත් මැන්ඩෙලා මිය ගිය බව නිල වශයෙන්ම දැනගත්තු නිසා එහෙම මතක බව මොලය අඟවනවා. Repetition and familiarity. එකම දේ බොහෝ වාරයක් ඇහුනොත් මොලය එය සත්‍යයක් කියලා හිතනවා. වැරදි දත්තයක් වුණත් මොලය එය සත්‍ය මතකයක් කියලා තේරුම් ගන්නවා. මැන්ඩෙලා සිරගෙදරදී මිය ගියා කියන කටකතාව ඒ කාලේ සමාජගත වුණාම මැන්ඩෙලා මිය ගියා කියලා මතකය යාවත් කාලීන වුණා. Confabulation, collective memory error, priming, source confusion, repetition වගේ තවත් ගොඩක් මොලේ යාන්ත්‍රණ එකතු වෙලා මේ අමුතු මතක ඇත්ත වගේම මනසට දැනෙන්න ඉඩ හරිනවා. ඔබටත් ඇත්ත කියලා හිතන මතකයන් ඇත්තටම 100%ක් ඇත්තද? ඔබටත් මේ වගේ වුණා කියලා හොඳටම මතක ඒත් එහෙම නොවුණු සිදුවීම් තියද? එහෙම අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න යන්න. තවත් මේ වගේ රසවත් මාතෘකාවකින් ඉදිරියේදී හමු වන තෙක් දිගටම රැඳී සිටින්න. කොලෝසියම සමග